රුවන්වැලි මහා සෑය ගැන ධර්මයේ සඳහන් වෙන්නේ මේ මහා සෑය මේ තරම් ආශ්චර්යමත් බල සම්පන්න සෑයක් වෙන්න එක පැත්තකින් මහරහතන් වහන්සේලාගේ 이르දිමේ අදිෂ්ඨාන ඒ සෑයේ පිහිටලා තියෙනවා. ප්‍රධානම දේ තමයි බුදුරජාණන් වහන්සේගේ බුද්ධ අදිෂ්ඨාන පිහිටිය. බුදුහාඳුරු පිරිනිවන් පාන්න පෙර අදිෂ්ඨාන කරේ උන්වහන්සේගේ ද්‍රෝණයක් සර්වඥ ධාතුන් වහන්සේලා මේ මහා සෑයේ පිහිටනවා. උන්වහන්සේගේ මහා අදිෂ්ඨාන පහක් තියෙනවා. ඒ පහෙන් හතරවෙනි එක තමයි රුවන්වැලි මහා සෑය අනාගතයේ දුටුගැමුණු නම් රජ කෙනෙක් මේ මහා සෑය කරවලා ද්‍රෝණයක් සර්වඥ ධාතුන් වහන්සේලා හිස මත තබාගෙන සෑ ගර්භයේ තැම්පත් කරන්න සෑ ගර්භයට ඇතුල් වෙන මොහොතේ ඒ ධාතුන් වහන්සේලා රජුරුවන්ගේ හිසෙන් මිදිලා අහසේ බුදුරුවක් මවාගෙන යමා මහ පෙළහර පාලා සෑ ගර්භය තුල පිරිනිවන් පාවදාල ඉරියව්වෙන් වැඩ සිටිත්වා අවුරුදු 5000ක් යනතේ ඒ උත්තම ධාතුන් වහන්සේලා ද්‍රෝණේම මාරයාටවත් සෙලවිය නොහැකි ලෙස ආරක්ෂිතව ඒ සෑය තුල වැඩ සිටිත්වා කියලා බුද්ධ අදිෂ්ඨාන පිහිටෙව. එතකොට බුද්ධ අදිෂ්ඨානෙ තමයි උතන ප්‍රබලම දේ. බුදුහාඳුරෝ ධාතුන් වහන්සේලා ගැන කරපු බුද්ධ අදිෂ්ඨාන. ඊළඟට මහරහතන් වහන්සේලාගේ 이르දිමේ අදිෂ්ඨාන තියෙනවා. උන්වහන්සේලා 이르දියෙන් තමයි සීමා ලකුණු කරලා දෙන්නේ. ඊළඟට පේශාවලුළු තුන ඉදි කරද්දී අපේ